හයි good morning හැමෝටම ඔන්න පරණ එවෝ බණ්ඩල් එක කිව්ව විදිහටම රිටර්න් කරලා තියෙනවා. ඉතින් අපි බලමු එවෝ බණ්ඩල් එක අපිට ඩයමන්ඩ් 4500න් ගන්න පුළුවන් වේද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම හැමෝම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් අද උඩරිම try කරලා ඩයමන්ඩ් අඩු ගාණෙන් ගන්න try කරනවා. ඒ හින්දා ඔයාලටත් වැදගත් මොකක් හරි දෙයක් මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් වෙයි. මොකද ට්‍රික් යූස් කරලා ඩයමන්ඩ් කීයකින් ගන්න පුළුවන් වේද කියලා අපි බලමු. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක වෙනකම් බලන්න. ඒ වගේම තමයි ගේමින් ගෝස් ඩයමන්ඩ් ස්ටෝර් එකකින් හැමෝටම විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් පප් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ ඩිස්ප්ලේ කරලා තියෙන නම්බරයට WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් පප් කරගන්න. හරි දැන් අපි බලමු මෙන්න මේ ඉවෙන්ට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පරණ පැරඩොක්ස් බණ්ඩල් එක. ඉතින් ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඩුවෝ ඉමෝට් එකක් තියෙනවා. ඊට පස්සේ ඇනිමේෂන් එක තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට ඇනිමේෂන් එක තියෙනවා. ඊට පස්සේ මේක ලුක් චේන්ජ් එක. ඊට පස්සේ මෙතන අර මෙඩිකිට් යූස් කරද්දී මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ජම්ප් එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ඕ ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. ගේම ඔන්න සුපිරි මාක්ස් එකක් තියෙනවා. ඉතින් කොහොම හරි කිව්ව විදිහටම ඔන්න ඉවෙන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ අලුත් ඉවෙන්ට් ගැන වීඩියෝ දානවා එන දවසත් එක්කම. ඉතින් ඔයාලා මෙන්න මේ තම්බ්නේල් එක බලන්න. තම්බ්නේල් එක තියෙන වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට අලුත් දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. ගෝල්ඩන් සර්ට් බණ්ඩල් එක, ඒ වගේම අලුතෙන් මෙන්න තියෙන අලුත්ම ෂොට්ගන් ඉවෙන්ට් එක, ඒ වගේම මිස්ට්‍රි ෂොප් එක කවත් දෙන්නේ මේ වගේ අලුත් දේවල් ගොඩක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් පහලින් දාලා තියෙන link එකෙන් ගිහලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉතින් හරි දැන් අපි ඉවෙන්ට් එක පැත්තට යමු. ඉතින් මං ඉස්සෙල්ලම කැරක්ටර් කෙනෙක් දාගන්න ඕන. මොකද මේ ඉවෙන්ට් එකට කැරක්ටර් කෙනෙක් දාන්න ඕන. මොකද මල්ලක ඩයමන්ඩ් පොඩි ගාණක් තියෙන්නේ. ඒ හින්දා අඩු ගාණෙන් ගන්න try කරන්න ඕනේ උඩරිම. ඉතින් බලමු මං හිතනවා මේ ඩයමන්ඩ් ගාණෙන් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම මේ කැරක්ටර් තමයි යූස් කරන්නේ. ඉතින් මෙයාව දාගෙන අපි ඊළඟට ගෝල්ඩ් රොයල් එකට ගිහලා ස්පින් නොකර අපි මෙතනට ගිහිල්ලා ක්ලියර් කැච් එක මේ 5 පාරක් දෙනවා මං. 1යි 2යි 3යි 4යි 5යි. හරි බලමු මේ ට්‍රික් එකෙන් නම් අනිවාර්යෙන් බණ්ඩල් එක මේ ඩයමන්ඩ් ගාණෙන් එන්න ඕන. ඊට පස්සේ මම ප්‍රී ස්පින් එක දෙනවා. ඊට පස්සේ 10 ස්පින් එකක් දෙනවා. හරිද? ඊට පස්සේ අපි ඒ ටික හරි. දැන් ඉතින් තියෙන්නේ ඉවෙන්ට් එක ස්පින් කරගෙන යන්න. දැන් ඉතින් මේ බණ්ඩල් එක උඩ නෙමෙයි අපිට මෙතනින් ඕන මෙන්න මේව ගන්නනේ ඕන. මෙන්න මේ ටෝකන් මෙන්න මේ ඉස්සර නවට පරිප්පුවට කියා පරිප්පුවට තියෙන්නේ ඉන්කුබේටර් ඉවෙන්ට් එකේනේ නේ. මේවා නෙමෙයි මේවා මේ මොනවා හරි අයිටම් එකක් තියෙන්නේ මේ ටෝකන් එකක් තියෙන්නේ. කොහොම හරි බලමු මේ ටෝකන් එක ගන්න. අපි බලමු ඉස්සෙල්ලාම අපි දෙමු පහේ ස්පින් එකක් දෙමු ගැම්මටම. අර ටෝකන් එක ළඟින් ගියානේ. ඉතින් මොනා කරන්නද? ටෝකන් 10ක් ආවා. අම්මට සිරි එක ටෝකන් අඩු සුපිරියක් ඔන්න එක ටෝකන් එකක් ආවා ගැම්මට. ඒක වාසි අනිවාර්යෙන් ට්‍රික් එකක් යූස් කරොත් වරදින්නේ නැහැ. අඩු ටෝකන් 2යි. අම්මට සිරි කොහොමද ඒක? මං කියන්නේ ඒකනේ ට්‍රික් එකක් යූස් කරන්න. පළවෙනි ටෝකන් ටික නම් ආවා ඔන්න පට්ටම අඩුවට. හරිද? ඔන්න සුපිරියක් පට්ටම අඩුවට පළවෙනි ටෝකන් ටික ආවා. අඩු අම්මට සිරි ඩයමන්ඩ් මේ මොකද්ද මේ කරීනා කරන්නේ? අඩු ට්‍රික් එක නම් ට්‍රික් එක කොහොමද? දැන් කට්ටිය කියන්න මේ ට්‍රික් එක. මොකද මම මේ ඉවෙන්ට් එක ස්පින් කරන්න තෝරගත ටයිම් එක දැන් ආයේ මේ ඉතින් ටෝකන් 4යි ඩයමන්ඩ් ගෙන් තියෙන ගාන. ටෝකන් 4යි ඩයමන්ඩ් කීයද ගියා අපිට? අඩෝ ඒක මේ නූලෙන් මිස්සුනේ යා. අඩෝ මේ අවසාන ටෝකන් එක එන්නේ නැත්තේ මොකද කරීනා?
අඩු අවසානයේ ගත්ත ඔහොම දුන්නා ඩයමන්ඩ් අඩුම ගාණින් ගන්න තිබ්බ ඔන්න රත්තන අර නූලෙන් මිස්සුනේ කාවනම් එහෙම අඩු ඔර පේන්නේ ඇස්සි ඒ කාවනම් ගන්නවයි බණ්ඩල් එක මෙතන යටින් තියෙනවා ස්පින් ගානක් දීලා බලමු තව ස්පින් 6කින් එනවා කියලා තියෙනවා ටෝකන් එක මට වඩා අඩුවෙන් එවෝ බණ්ඩල් එක ගත්ත කෙනෙක් ඉන්නවා නම් ගන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔන්න ඩයමන්ඩ් කීයෙන්ද එවෝ බණ්ඩල් එක ඩයමන්ඩ් 2500යි ඔව් ඩයමන්ඩ් 2500න් ඔන්න එවෝ බණ්ඩල් එක ගත්තා ඉතින් මීට වඩා අඩුවට එන්න ඇති කට්ටියට ඉතින් එහෙනම් කට්ටිය කමෙන්ට් එකක් දාන්න මම නම් හිතුවේ ඩයමන්ඩ් 2500න් ගන්න පුළුවන් වෙයි කියලා කිසිසේත් ඩයමන්ඩ් 2500න් ගන්න මම නම් හිතුවේම නෑ කොහොමද ඩයමන්ඩ් 2500න් මාවා ඔන්න ඉතින් අයිටම් ටික ඔක්කොම ගන්නවා හරි මේකට ගමු අපි හරි ඔන්න බොක්ස් එකත් හරි මේ බණ්ඩල් එක ක්ලේම් කරන්න කලින් මට මේ කැරක්ටර් පොඩ්ඩක් චේන්ජ් කරන්න ඕන මම මෙයාව දාගෙන මේ බණ්ඩල් එක ගන්නවා හරි ඔන්න බණ්ඩල් එක ඔන්න අලුත්මනේ පරණ පැරඩොක්ස් බණ්ඩල් එක සුපිරියක් තමයි ඔන්න ඩයමන්ඩ් 2500යි බණ්ඩල් එක ගත්තා ඩයමන්ඩ් 2500 බණ්ඩල් එක ගත්තා ඉතින් ඔයාලට ආව ගාන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ වගේම තමයි අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න පුළුවන් තරම් ඒ වගේම channel එක sub කරලා bell icon එක එහෙමත් all කරලාම තියාගන්න මේ වගේ අලුත් දේවල් බලන්න හරි ඔන්න ඉතින් item ඔක්කොම ටික ගත්තා අපි දැන් paradox bundle එක දාලා බලමු කොහොමද කියලා ඉතින් මම මේ විදිහට බණ්ඩල් එක පැත්තට ඔන්න මේ බණ්ඩල් එක තමයි මාරම ලුක් එකක් තියෙන්නේ මේ අමුතුම ලුක් එකක් තියෙන මේ බණ්ඩල් එක ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් paradox බණ්ඩල් එකේ duo emote එක තියෙනවා ඊට පස්සේ මේ ඇනිමේෂන් එක තියෙනවා ඊට පස්සේ ලුක් චේන්ජ් එක තියෙනවා ඊට පස්සේ මේ පැත්තට ආවට පස්සේ මෙඩිකේට් ඔතන එක තියෙනවා ඊට පස්සේ ජම්ප් එක තියෙනවා ඊට පස්සේ මේ ටික තියෙනවා ඊට පස්සේ බැනර් අවතාර් ටික තියෙනවා ඊට පස්සේ මොනවද ආයේ ඉතින් ඕක ටික තමයි තියෙන්නේ බණ්ඩල් එකේ ඉතින් මේ තියෙන්නේ ඇනිමේෂන් එක පොඩ්ඩක් බලමු එන්න ඇනිමේෂන් එක සුපිරියක් ඊට පස්සේ ඩුවෝ ඉමෝට් එක කොයිද මේ තියෙන ඩුවෝ ඉමෝට් එක ඉතින් ඕක ටික තමයි අපිට බලා ගන්න පුළුවන් ඉතින් ඩයමන්ඩ් 2500ක් වගේ ගිය ඉවෙන්ට් එකට ඔන්න ඔයාලා try කරලා බලන්න ඔයාලටත් අඩු ගාණෙන් ගන්න පුළුවන් ඒ වගේම තමයි අනිවාර්යෙන්ම FB page එක TikTok එක follow කරලා තියාගන්න මේ වගේ අලුත් දේවල් බලන්න එහෙනම් අද වීඩියෝ එක end කරනවා මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු කට්ටියම පරිස්සමෙන් කට්ටියම ජය වේවා